විඩියෝ ගේම්ස් ක්‍රීඩාව කියලා කියන්නේ මානසික පීඩනයෙන් ඉන්න පුද්ගලයින්ට තමන්ගේ මානසික පීඩනයෙන් මිදෙන්නට උපකාරී වන ක්‍රීඩාවක්. ඒ වගේම තමයි එදිනදා ජීවිතයේදී විවිධ ඇලහැප්පීම් වලට මුහුණ දෙන මිනිස්සු තමන්ගේ මනස විනාඩි 5කට 10කට හරි සුවපත් කරන්න මේ විඩියෝ ගේම්ස් ක්‍රීඩාවත් එක්ක සම්බන්ධ වෙනවා. නමුත් ඇතැම් පිරිසක් මේ විඩියෝ ගේම්ස් ක්‍රීඩාවන් වලට අධික විදිහට ඇබ්බැහි වීමෙන් ජීවත් වෙනවා. ඉතින් මේ දෙගොල්ලටම තියෙන ප්‍රශ්නයක් තමයි මේ විඩියෝ ගේම්ස් ක්‍රීඩාව තුළින් තමන්ගේ ජීවිතයට තමන්ගේ මනසට හානියක් සිදු වෙනවාද කියන එක. ඉතින් අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඒ ගැන. මේ වීඩියෝ එක පුරා රැඳී ඉන්න ඔබට ඔබ කෙතරම් දුරට මේ විඩියෝ ගේම්ස් ක්‍රීඩාවන් වලට ඇබ්බැහි වෙලා ඉන්නවද? ඒ තරම් දුරට ඔබට මේ විඩියෝ ගේම්ස් ක්‍රීඩාවන් තුලින් හමු වෙන සහ ලැබෙන බලපෑම් පිළිබඳව අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. මේ වීඩියෝ එකෙන් මුලින්ම කතා කරන්න තෝරගත්තේ විඩියෝ ගේම්ස් ක්‍රීඩාවන් තුලින් මිනිසාගේ ජීවිතයට සිදුවන අහිතකර බලපෑම් පිළිබඳව. ඉතින් මේ බලපෑම් පිළිබඳව විවිධ විද්වතුන් කරපු පරීක්ෂණ මගින් සිදු කරගත්ත අනාවරණයන් තමයි අපි ඔබට මේ ඉදිරිපත් කරන්නේ. එහෙම නැතුව අපි නිර්මාණය කරපු දෙයක් නොවන බව කරුණාවෙන් යුතුව දන්වා සිටිනවා. අංක 1 ඇබ්බැහිවීම. ඔබ අහිතකර ලෙස වීඩියෝ ගේම්ස් ක්‍රීඩාවන් වලට ඇබ්බැහි වුණ කෙනෙක් නම් ඔබ ඔබගේ වටිනා කාලය මේ වෙනකොටත් නැති කරගෙන හමාරයි. ඒ විතරක්ම නෙවෙයි ඔබට ඔබගේ ජීවිතයෙන් පැවරුණු විවිධ බාහිර ක්‍රියාකාරකම් පවා මේ වෙනකොටත් ඔබ මගහැරගෙන තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඔබගේ ශාරීරිය සුවදායකව තියාගන්න තියෙන අවස්ථා පවා ඔබ මගහැරගෙන තියෙනවා. ඔබගේ මානසික මට්ටම සුවදායකව තියාගන්න තිබිච්ච අවස්ථා පවා මේ වෙන විටත් මේ වීඩියෝ ගේම්ස් ක්‍රීඩාවන් වලට අධික ලෙස ඇබ්බැහි වුණ කෙනෙක් නම් ඔයා දැනටමත් මගහැරගෙන හමාරයි. කෝපය සහ ආවේගශීලී බව වැඩිවීම. අපි ඉතාමත් කැමැත්තෙන් ඉන්න දෙයක් අපිට එකපාරටම නැති වෙලා ගියොත් අපිට ඒත් එක්කම දරාගන්න බැරි විශාල කෝපයක් අපේ හිතට එනවා. ඉතින් මේ විදිහට අධික ලෙස මේ වීඩියෝ ගේම්ස් ක්‍රීඩාවන් වලට ඇබ්බැහි වෙච්ච පුද්ගලයින්ට ඉතාමත් ඉක්මනට කෝපය සහ ආවේගශීලී බව වැඩි වෙනවා කියලා විද්‍යාඥයින් පවසලා තියෙනවා. ඒ වගේම තමයි ඒකට හේතුව විදිහට මේ ගේම්ස් මගින් ලබා දෙන විවිධ කඩයිම් අසමත් වුණයින් පස්සේ ඒත් එක්කම නැගීගෙන එන ඒ විශාල කෝපය තමන්ගේ මනස පුරුද්දක් කරගන්නවා. එතකොට ඔබට දෙයක් නැති වුණයින් පස්සේ එහෙම නැත්නම් කෙනෙක් ඔබට යම්කිසි දෙයක් කිව්වයින් පස්සේ ඊටමත් ඉක්මනට ෂණික කෝපයක් ඔබගේ මනස තුල ඇති වෙනවා. ඉතින් ෂණික කෝපයක් පුජ්‍යලයේ මනස තුල ඇති වුණයින් පස්සේ ඒ මනුස්සයා තවත් කෙනෙකුට සිදු කරන බලපෑම හෝ Tamanට සිදු කර ගන්නා බලපෑම පිළිබඳව අපි අමුතුවෙන් කතා කළ යුතු නැහැ. අංක 3 සමාජයෙන් දුරස් වීම. එකම දෙයකට පුජ්‍යලේ තදින් ඇලෙනවා නම් එහෙමත් නැත්නම් ඇබ්බැහි වෙනවා නම් ඒ පුජ්‍යලයට තමන්ගේ පවුල මිතුරන් යථාර්ථවත් ජීවිතය ඉතාමත් ඉක්මනට මගහැරෙන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි සමාජයෙන් ඔයා ඉතාමත් ඉක්මනට අයින් වෙනවා වගේම සමාජයේ ඇතැම් පුජ්‍යලයන්ගෙන් ඔයාට ලැබෙන්න තියෙන උපකාර පවා නැති වෙලා යනවා. එතකොට ඉබේම ඔයා සමාජයේ විසින් අයින් කරලා දාපු පුජ්‍යලයක් බවට පත් වෙනවා. මොකද ඔබ නිරන්තරයෙන් තනියෙන් ඉන්නට කැමතියි. ඔබ නිරන්තරයෙන් තවත් කෙනෙක් එක්ක සම්බන්ධතාවයක් පවත්වන්නට කැමැත්තක් දක්වන්නේ නැහැ. ඉතින් ඔබ නිරන්තරයෙන්ම කැමැත්තක් දක්වන්නේ මේ වගේ විවිධ ක්‍රීඩාවන් වල නිරත වෙන එකට තමයි. එතකොට සමාජය මගින් ඔයාව අයින් කරන්න එහෙම නැත්නම් ප්‍රතික්ෂේප කිරීම ආරම්භ කරනවා. අංක 4 සුවබර නින්දක් අහිමිවීම. ඔබ ඔබට නිදා ගැනීමට තිබෙන කාලය පවා ඔබ මේ වීඩියෝ ගේම්ස් ක්‍රීඩාවන් වෙනුවෙන් වැය කරන්න පටන් ගන්නවා. ඉතින් පුජ්‍යලෙකුට තමන්ගේ ජීවිතයේ අනිවාර්ය දෙයක් තමයි සුවබර නින්දක් කියන එක. ඉතින් ඒ සුවබර නින්ද ඔබ ඔබගේ රාත්‍රිය එහෙම නැත්නම් ඔබට නිදා ගන්න තියෙන කාලය ඔබ මේ වීඩියෝ ගේම්ස් ක්‍රීඩාවන් වෙනුවෙන් කැප කරන්නට පටන් ගන්නවා. ඉතින් අන්න ඒ විදිහට ඔබගේ සුවබර නින්ද ඔබගේ සුවබර කාලය මේ වීඩියෝ ගේම්ස් ක්‍රීඩාවන් වෙනුවෙන් කැපකිරීම නිසාම ඔබගේ ශරීරයට විවිධ රෝගාබාධයන් ඇති වෙන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි ඔබට විවිධ මානසික ආබාධයන් පවා ඇති වෙන්නට පටන් ගන්නවා කියලා මේ පිළිබඳව පරීක්ෂණ කරපු විද්වතුන් අනාවරණය කරලා තියෙනවා. අපි ඊළඟට කතා කරන්න සූදානම් වෙන්නේ මේ වීඩියෝ ගේම්ස් ක්‍රීඩාවන් වලට අධික ලෙස ඇබ්බැහි නොවි මධ්‍යස්ථව ඔබ මේ ක්‍රීඩාවන් සිදු කරගෙන යනවා නම් ඔබට හම්බ වෙන යහපත් බලපෑම් පිළිබඳව. ඉතින් ඊළඟ කාරණය කතා කරන්න කලින් ඔයගොල්ලොන්ට මතක් කරන්න තියෙනවා අපි මේ වීඩියෝ එක හොඳයි නම් ඔයගොල්ලොන්ට පුළුවන් අපිව ලයික් කරන්න. ඒ වගේම තමයි අපේ channel එක subscribe කරගෙනම තියාගන්න. මේ වගේ වැදගත් වීඩියෝ ඕගොල්ලන්ට ආපු ගමන්ම බලන්නට ඕන නම් ඕගොල්ලන්ට පුළුවන් bell icon එකත් click කරගෙන යන්න. ඉතින් අපි යමු ඊළඟ කාරණය කතා කරන්න.
අංක 1 මනසේ ගුණාත්මක බව වැඩිවීම. වීඩියෝ ගේම්ස් ක්‍රීඩාවන් වල නිරත වන අයට වේගයෙන් තීරණ ගැනීමේ හැකියාව වගේම වේගයෙන් සිතීමේ හැකියාවකුත් ලැබෙනවා කියලා මේ පිළිබඳව තොරතුරු හොයපු විද්වතුන් අනාවරණය කරගෙන තියෙනවා. තමන්ගේ ජීවිතයට මොනවා හරි ප්‍රශ්නයක් ආවහම ඒකට ඊටමත් ඉක්මනින් ක්‍රියාත්මක වෙන්නේ නැතුව ඒ පිළිබඳව හොඳට හිතලා ඒ වගේම තමයි ඒ පිළිබඳව නිවැරදි සැලසුමක් නිර්මාණය කරගෙන ඒ ප්‍රශ්නවලට නිවැරදිව මුහුණ දීමේ හැකියාව මේ මගින් ලැබෙනවා කියලා තමයි ඔවුන් සඳහන් කරන්නේ. අංක 2 මානසික පීඩාව නැතිවීම. ඔබට යම්කිසි දුකක් එහෙම නැත්නම් පීඩාවක් ඇති වෙච්ච වෙලාවට ඔබ වීඩියෝ ගේම්ස් ක්‍රීඩාවක නිරත වෙනවා නම් ඔබට මේ දුක මානසික පීඩාව නැති කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔබත් ඒ විදිහේ දුක හිතෙන වෙලාවල් වලට එහෙම නැත්නම් මානසික පීඩාවක් ඇති වෙච්ච වෙලාවල් වලට වීඩියෝ ගේම්ස් ක්‍රීඩාවක නිරත වෙච්ච පුජ්‍යලයක් නම් ඔබට මේ පිළිබඳව හොඳටම අත්දැකීම් ඇති. අංක 3 ඉංග්‍රීසි දැනුම වැඩිවීම. ඔබ මෙම වීඩියෝ ගේම්ස් වල නිරත වන කෙනෙක් නම් ඔබට ගොඩාක් දුරට බොහෝ ඉංග්‍රීසි වචන දැනටමත් මතකයේ තියෙනවා ඇති. ඒ වගේම තමයි අනිත් අය නොදන්නා ගොඩක් ඉංග්‍රීසි වචන ඔයා දන්නවත් ඇති. උදාහරණයක් විදිහට ගත්තොත් ප්‍රථමාධාර පෙට්ටියට කියන නම. එහෙම නැත්නම් තමන්ගේ සතුරු පාර්ශවයට කියන නම. මේ වගේ අපි මීට පෙර නොඇසූ ඉංග්‍රීසි වචන ගොඩක් නොදන්නා ඉංග්‍රීසි වචන ගොඩක් දැනගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම විවිධ භාෂාවන් වලට අන්තර්ගත විවිධ වීඩියෝ ගේම්ස් ක්‍රීඩාවන් වල නිරත වීම මගින් ඒ භාෂාවන් යම් තාක් දුරට හරි දැනගැනීමේ හැකියාවක් තියෙනවා කියලා මේ පිළිබඳව පරීක්ෂණ කරපු විද්වතුන් තහවුරු කරලා තියෙනවා. අංක 4 සාමූහික බව වැඩිවීම. විවිධ වීඩියෝ ගේම්ස් ක්‍රීඩාවන් වල අපිට දකින්න හම්බෙන දෙයක් තමයි තවත් පිරිසක් එක්ක එහෙම නැත්නම් ඔබට ඔබගේ යහළුවන් පිරිසත් සමග මේ ක්‍රීඩාව සිදු කරගෙන යාමට හැකියාව ලැබීම. ඉතින් ඒ වෙලාවට ඕගොල්ලෝ කතා බහ කරලා තමයි මේ ක්‍රීඩාව සිදු කරගෙන යන්නේ. එහෙම නැත්නම් මේ ක්‍රීඩාවන් වලදී ඔබට හමු වෙන විවිධ අභියෝග ඔබ ජයගන්නේ අනිත් පිරිසත් සමග එකතු වෙලා. ඉතින් ඔබ තුල ඔබ නොදැනනම ඔබගේ ජීවිතේ සාමූහික බව කියන එක වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඉතින් ඔබ බාහිර සමාජයට ගියන් පස්සේ ඔබට යම්කිසි කාර්යයක් පැවරුනොත් ඔබට අනිත් අයත් එක්ක කතා බහ කරගෙන ඒ කාර්යය සාර්ථකව නිම කිරීමේ හැකියාව ඔබ නොදැනම ඔබ තුල වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි වීඩියෝ ගේම්ස් ක්‍රීඩාවන් වලින් මිනිසාගේ ජීවිතයට සිදුවෙන හොඳ සහ නරක කියන බලපෑම් දෙක පිළිබඳව අපි ඔබට පොඩි වෙලාවක් අරගෙන විස්තර කරුවේ. ඉතින් මේ ක්‍රීඩාවන් වල නිරන්තරයෙන් නිරත වෙන පුජ්‍යලෙන්ට ඒ කියන්නේ ඇබ්බැහි වෙලා වගේ මේ ක්‍රීඩාවන් වල නිරත වෙන පුජ්‍යලෙන්ට ගොඩක් ජීවිතේ හමු වෙන්නේ අහිතකර බලපෑම් තමයි. ඒ පුජ්‍යලෙන් සමාජයෙන් කොන් වෙනවා. ඒ වගේම තමයි මේ ක්‍රීඩාවන් තමන්ගේ ජීවිතයේ ඇබ්බැහිවීමක් කරගන්නේ නැතුව තමන්ගේ ජීවිතයේ එක්තරා විනෝදාංශයක් පමණක් කරගෙන මේක කරගෙන යනවා නම් ඔබට ඔබේ ජීවිතයට යහපත් ප්‍රතිඵල රාශියක් ළඟා කරගන්න පුළුවන්. ඉතින් අවසාන වශයෙන් මතක් කරන්න තියෙන්නේ ඕනෑම දෙයක හොඳ හෝ නරක කියන එක තියෙනවා. ඉතින් ඒක අපිට බලපාන්නේ අපි ඒකට ප්‍රතික්‍රියා දක්වන ආකාරය අනුව තමයි. ඉතින් අපේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. මේ වීඩියෝ එක පිළිබඳව ඔබටත් යම්කිසි අදහසක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකකින් කියන්න. අපි ඒක බලාපොරොත්තු වෙනවා. ඉතින් අපේ channel එකත් එක්ක නිරන්තරයෙන්ම ඔබ රැඳිලා ඉන්නවා නම් ඔබට පුළුවන් අපිව subscribe කරන්න. ඒ වගේම අපේ වීඩියෝ එකක් ළඟට ගෙන්න ගන්න ඕන නම් ඔයගොල්ලන්ට පුළුවන් bell icon එක click කරගෙන යන්න. ඉතින් සියලු දෙනාටම සුබ අනාගතයක්.